ඔයත් කම්මැලිද? ඒතරම්වත් හිතෙන්නේ නැද්ද? එහෙනම් අද වීඩියෝ කරන් ආයේ කම්මැලි ඔය අයනේ. හරිද? එතකොට ඔයා හිතනවා නම් ඔයාට මේක කරන්න බෑ. ඔයා මහා කම්මැලියෙක් කියලා. හරිද? හැමදාම හිතනවා විතරයි දෙයක් කරන්න බෑ. ඔයා කම්මැලි. ඔයාගේ ඔළුව දැන් තේරුම් ගන්න ඉන්නවා කම්මැලියෙක් කියලා. හරිද? මං කිව්වොත් මේ අදහස සම්පූර්ණ වැරදි කියලා. හරි. වැඩි කතා නැතුව එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා බලමු. මොකද්ද මම මේ අද කියන්නේ කියලා. දිගට වීඩියෝ එක බලන්න. කම්මැලි ඔයා. right? අපි ආ වීඩියෝ එකට. හරි. හරි එහෙනම් මේ බලමු මුලින්ම කම්මැලිකම කියන්නේ මොකක්ද කියලා. හරිද? අංක 1. හරිද? හරියාකාරව වැඩක් කරන්න හිතෙන්නේ වැඩ කල් දාන. හරිද? අංක 2. පහසු මාර්ග හොයනවා. හරිද? අංක 3. ඔයා කැමති විවේකයෙන් ඉන්න ඔයාගේ ශක්තිය ඉතුරු කරගන්න. ඒ කියන්නේ මං කියුවොත් නිදා ගන්න කියලා. අන්න ඒ වගේ. ඔන්න ඔය 3 තමයි කම්මැලිකමේ මූලික ලක්ෂණ 3. හරිද? එතකොට ඔයා හිතලා බලන්න ওই ලක්ෂණ 3 වැරදිද? ගුණාංග ටික හරිද? ඒ කියන්නේ ලක්ෂණ ඔයාට ওই ලක්ෂණ 3 තියෙනවා නම් ඔයා කම්මැලි කියලා ඔයා හිතගෙන ඉන්නවා නම් ඔය ලක්ෂණ 3 තියෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ වැඩ කල් දානවා. වැඩක් කරන්න කැමති නැහැ. ඊට පස්සේ ඉක්මනට ජීරි වෙන්න පහසු මාර්ග හොයනවා. right? ඊට පස්සේ එයාගේ ශක්තිය ඉතුරු කරගන්න ඔයා නිදහස හොයනවා. ඒ කියන්නේ නිදා ගන්න වෙන්න පුළුවන් මොකක් හරි ඔයාගේ නිදහසේ ඔයාට ට්‍රැවල් කරන්න මොකක් හරි ඒ වගේ දේවල් හොයනගෙන. හරි. එතකොට ඔය ගුණාංග ටික තියෙන මිනිස්සෙක් වැරදිද? ඒ ගුණාංග තුනේ වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝම කැමති. හරිද? අපි හැමෝම කැමතිනේ ওই ටිකට. පහසු ඒ කියන්නේ මේ අපිට පහසු විදියට අපි කොහෙටවත් හිර වෙන්නේ නැතුව ඉන්න අපි කැමති නේද? ඔයත් කැමති, මාත් කැමති. ඔය මේ ලෝකෙින් හැමෝම කැමති. හරිද? අකමැති කෙනෙක් ඉන්නවා නම් එයාට ලෙඩක්. ඒ කියන්නේ නිදහසේ මුක්ති විඳින්න අකමැති කෙනෙක් ඉන්නවා නම් එයාට අනිවාර්යෙන් ලෙඩක්. right? පැහැදිලිද මම කියන්නේ? එතකොට ඔයාලා හිතන්නේ යාළුවනේ මෙහෙම. හරිද? අපි දැන් මුලින්ම කතා කරමු දැන් ඔයා මේ පාන්දර නැගිටින එකම හිතලා බලන්නකෝ. වැඩට යන්න හරි නැගිටින එක. ඔයා නැගිටින්නේ පට්ට කම්මැලි ගෑවෙන්නේ නේද? ඔයා ඉන්නේ ඔයාට අතේ නිදහසේ ඉන්නවා වැඩට යන්න කම්මැලි. ඒ කියන්නේ කොහෙටවත් ඒක කියන්නේ වැඩකට ඔයා ජොබ් එකට ගියා කියන්නේ ජොබ් එකකට ගිහිල්ලා ඔයා කැමති නෑ කොහාටවත් හිර වෙලා ඉන්න. එන කොතනටවත් හිර වෙලා ඉන්න. ඉහෙලින් අනපිලි අරගෙන එහෙම වැඩ කරන්න කැමති කෙනෙක් නෙමෙයි ඔය. හරිද? ඔයා ඒක අඳුරගෙන තියෙන ඔයාගේ කම්මැලිකම කියන. හරිද? දැන් ඔයා ඒක ඔයාගේ මොළයට අඳුන්වලා දීලා තියෙන්නේ මේ මං කම්මැලියෙක් කියන එක තමයි ඔයා අඳුන්වලා දීලා තියෙන්නේ. හරිද? එතකොට මං කියන ඒක ඔයාගේ තියෙන අඩුපාඩුවක් තමයි ඔයාගේ ආත්ම විශ්වාසය නැති කරන් තියෙන එක. ඔයා කම්මැලිකම කියන එක ඔයා අඳුරගෙන තියෙන ඉතින් වැරදි. හරිද? කම්මැලිකම කියන්නේ මහ ලොකු ශක්තියක්. හරිද? මේ ලෝකේ සාර්ථක වෙච්ච ගොඩාක් මිනිස්සු මේ කම්මැලි මිනිස්සු කිව්වොත් එහෙම ඔයා පිළිගන්නවලු. හරිද? එතකොට බලන්න ඔයා සාර්ථක වෙන ගොඩක් මිනිස්සු තමන්ගේම එක්ක ව්‍යාපාර කරන අනිවාර්ය ව්‍යවසාය කියන එක සාර්ථක වෙලා තියෙනවා කියලා මම නම් දකින්න තමයි එහෙම තමයි. නැත්තම් ඔයා කාගාවත් වැඩ කරන සේවකයෙක් විදිහට හිටියොත් එහෙම සාර්ථකත්වයේ ගිය මම පෙත්තට යන්න ඒ කියන්නේ කෙලවරටම ඒක යන්න බෑ. හරිද? ඔයා කාගේ හරි ගාවේ සේවකයෙක් පමණයි. ඔයා තැනකට සීමා වෙනවා. හරිද? ඒ සීමාවෙන් ඔබට යන්න නම් ඔයා අනිවාර්යෙන් ඔය කම්මැලිකම කියන ඒ ශක්තිය අනිවාර්යෙන් ඔයාගේ ඒ ගුණාංගයේ තියෙන්න ඕන. හරිද? කම්මැලිකම කියන්නේ මේ මිනිස්සු ඒක අර හඳුරගෙන ඉන්න විදිහ තමයි වැරදි. හරි. මම ඔයාට මුලින්ම ඔයාවම උදාහරණයක් කියලා මම දෙයක් කියන්නේ. හරි පොඩ්ඩක් හිතලා බලන්න මේ ඔයා මේ වීඩියෝ එක බලන්න කිව්වම මම දන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. හරිද? අනිවාර්යයෙන්. එතකොට එයා හිතන්නේ යාළුවා මේ දැන් මම ඔයාව උදාහරණයට ගන්න. හරිද? එයා උදේම නැගිටිනවා. නැගිටලා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා වැඩට යන්න කම්මැලි. right? ඊට පස්සේ එයා මොකද්ද හිතන්නේ දැන්? දැන් මම ඔයාව උදාහරණයට ඔයා අරන් තියෙන්නේ. right? එතකොට හිතන්නේ මට අද වැඩට යන්න බෑ කම්මැලි අද පොඩ්ඩක් නිදා ගන්න තිබ්බනම් නිදහසේ පාළුවේ ඉන්න තිබ්බනම් හොඳයි කියලා හිතන්නේ. හරිද? එතකොට ඔයා ඒකම ඔයා ඒ හිතන එකම ඔයා හිතුවොත් එහෙම ඔයාට ඒකට ඒ කියන්නේ දැන් ඔයා ඒක ඔයාටම ප්‍රශ්නයක් දාගෙන ඔයා ඒ විදිහට ඔයා හිතන්නේ ඒ විදිහනේ. හරිද? ඔයක ප්‍රශ්නයක් විදිහට තමයි ඔයා දකින්නේ. ඔයා ඒක ඒ ප්‍රශ්නේ හරිද? ඒකට උත්තරයක් හොයන්න දැකලුවොත් එහෙම. අය ගන්න මේ දැන් ඔයා හිතනවා මෙහෙම.
මට මේ දැන් අද මට මේ ජොබ් එකට යන්න නැතුව ඉන්න නම් මම මොකද කරන්න ඕන? ඔය සොලියුෂන් එකක් හොයනවා ඒකට. හරිද? මොකද්ද මේ අද මම කරන්න ඒ කියන්නේ මේ අද මම මේ විදින දුක අද උදේ පාන්දර නැගිටලා මේ වැඩට යන එකට අන්න නැතුව ඉන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා ඔයා ඒකට උත්තරයක් හොයන්න ඕනේ. රයිට්? උත්තරයක් හොයන්න ගත දවසට ඔයාගේ මොළයට වැටෙනවා පොඩි හරි අදහස මම මොකද්ද කරන්න ඕනේ. මේ අදහස තමයි එයාව සාර්ථකත්වයට අරයි යන්නේ. අංක 1. එයාව සාර්ථකත්වයට අරයි යන්නේ ඔයාගේ කම්මැලිකම. එයා කැමති නෑ අර එකම විදියට අර සමහර මිනිස්සු අර එකම තැන හිර වෙලා වැඩ කරන්නේ. අන්න ඒ විදිහට ඉන්න ඔයා අනිවාර්යෙන් අකමැති කෙනෙක්. ඒ කියන්නේ ඔයා කම්මැලි. හරිද? මම එහෙම කියන්න ඔයාට. හරි එතකොට ඔයා ඒකට වෙනවා. මොකක්ද ඔයාලා කරන්න පුළුවන් කියලා. හරිද? දැකලා ඇති ගොඩාක් ඔය මහන්සි වෙන මිනිස්සු ඉන්නවා. හැමදාම එකමනේ උදේට වැඩට යනවා, හවස වෙනවා. උදේට වැඩට යනවා, හවස වෙනවා. එයාලට ඒ වගේ දේවල් හිතන්න වෙලාවක් නැහැ. එයාලට වැඩට යනවා, ආයෙ හවසට හැමදාම එකම ටිකම. රයිට්? එතකොට දැන් ඔයා දැන් ওই විදිහට හිතන්න ගන්නවනේ. මම දැන් මේ මාතෘකාව පිළිවෙලව ගන්න මම දැන් ඔයාලට කියන්නේ ඔයා උදාහරණයක් කියලා. උදාහරණයක් අරගෙන මම ඔයාලට තේරුම් කරන්න කිය. හරි. එතකොට ඔයා දෙගිట్లా ඉවර වෙලා මේ ඔයා දැන් ඕක හිතුවට පස්සේ ඔයා හිතනවා ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා. හරිද? ඒක ඔයා ඔළුවට දාගන්න. ඔයා ඊට පස්සේ ඔයාට කරන්න පුළුවන් දේ ගැන ඔයා හොයන්න ගන්න. හරිද? ඊට පස්සේ ඕක හොයන්න ගත්තට පස්සේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල මොනවා හරි දැනුම ගන්නවා ඒක හොයන්න. හරිද? නැත්තම් මොකෝ හරි මොකද පාඨමාලාවකට හරි යන්න ඔයා තීරණය කරන මොකද දැන් හැමදාම ඔයාට බෑ අරකේ ඉන්න. ඔයා මොකක් හරි ඔයාට ස්කිල් එකක් හදා ගන්න ඕන. ඒ දේ කරන්න නම් ඔයා කිව්ව දේ නිදහස මුක්තිය විඳින්න නම්. රයිට්? එතකොට ඔයා ඒ වෙනුවෙන් ඔයා දෙයක් ඉගෙන ගන්න. ඔයාට ඒ කියන්නේ ස්කිල් එකක් ඔයා හදා ගන්න ගන්න. රයිට්? එතකොට ඔයා ඊට පස්සේ ඒක කරන්න ගියාට පස්සේ යාළුවනේ ඔයාලා ඊට පස්සේ කරන්නේ ඒක කරගන්නත් ඔයාලට පහසුම මාර්ගය තමයි ඔයාලා හොයන්නේ. ඔයාලා මොන වැඩේ කරන්න ගියත් ඔයාලා යන්නේ පහසුම මාර්ගය. ඔයාලා කැමති නෑ මේ වෙනවා ගොඩේ අවුරුදු ගණන් අවුරුදු ඒ කියන්නේ සෑහෙන කාලයක් අර එකම දේ කරගන්න ඔයාලා කැමති නෑ. ඔයාලා කැමති ෂෝට් කට් එකක් දාලා හරි කොහොම හරි සාර්ථක වෙන්න කොහොම හරි ගේමක් ගහන්න කියන එක තමයි ඔයාලා ගොල්ලොට ඊට පස්සේ එන්නේ. right? ඊට පස්සේ ඔක ඒ කියන්නේ සාර්ථකත්වයේ යන එකේ මූල ආරම්භය. හරිද? ඒ කියන්නේ මූල. ඔකෙන් තමයි ඔයා පටන් ගන්න. ඔයා අඩියක් ඉස්සරහට තියන්න, ඔයා අඩියක් ඉස්සරහට යන්න, ඔයා සාර්ථක වෙන්න කියන එක ආරම්භ වෙන්නේ උතන ඔයයි කම්මැලිකම. හරිද? මම මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා හිතන එක. ඒ කියන්නේ 60ක් 70ක් විතර. හරිද? මම මේ පොදුවේ හැමෝම කියලා කියන්නේ. ඒකට සාමාන්‍යයෙන් අපි අර මට්ටමක් තියෙන මේ මට්ටමෙන් ඉඳන් එද්දි සමහරවිට ඒක ඔළුවේ يعني මට ගේමක් ගහන්න ඕනේ කියන එක වෙන විදිහෙන් ඔළුවට එන මිනිස්සු කොට්ටාසකුත් ඉන්නවා. හරිද? මං කියන්නේ කම්මැලි ඔයාට. හරිද? කම්මැලි ඒ වගේ ගොඩාක් 60ක් 70ක් විතරම ඉන්නේ ඔය වගේ. හරිද? කම්මැලි ගමෙන් ඒ කියන්නේ ඒ විදිහට ඒක මෙවලමක් විදිහට පාවිච්චි කරලා ඒක ශක්තියක් කරගෙන දිනු වෙච්ච මිනිස්සු තමයි සෑහෙන්නේ අපි අතර ඉන්නේ. හරි එතකොට ෂෝට් කට් එකක් තමයි ඔයා හොයන්නේ. දිනු වෙන්නේ ෂෝට් කට් එකක් නිකන් මේ වගේ නිදහස මුක්තිය දෙන්න. හරි ඔයා ඊට පස්සේ බලන්න පහසු කරම. හරි ඔයා බලන්නේ ඒ වැඩි කොහොම හරි ඉක්මනට කරලා ඉවර කරන්න. හරි දැන් මම මේ උදාහරණයට නම් කියන්නේ ඔයා බලන්න ඊට පස්සේ ඔයාම හිතන්න ඔයා ගැන. හරි ඔයා ඒ වගේ නෙමෙයිද කියලා ඔයා හිතන්න. ඔයා හිතලා ඒ කමෙන්ට් එකකුත් දායි යන්න. හරිද? යන ගමන් කමෙන්ට් එකකුත් දායි යන්න මේක බලාගෙන බලනවා ඔයා ඇත්තට මේ වගේ නෙවෙයි කියලා. හරිද? එතකොට ඔයා හිතන්න දැන් එහෙම ඔයා ඔය දැන් මේ ගමනේ යද්දි හරිද? ඔයාට දිනු වෙන්න ඕනේ. දැන් ඔය කම්මැලිකම ඇත්තටම ඔයා හිතන් හිටියොත් මේක මට කරන්න බෑ කියලා. ඔයා කවදාවත් ඔයා දෙයක් කරන්නේ නැහැ. හරිද? ඔයා ඒකට වන්නේ උත්තරය. ඔයාගේ කම්මැලිකම කරන එකත් මම මේ ඔයාට කිව්වට ඔය ඔළුවට දාගන්න බෑ. කම්මැලිකම කියන්නේ ශක්තියක්. හරිද? කම්මැලිකම කියන්නේ දුර්වල විදිහට හිතන්න බෑ කම්මැලිකම. ඒ මිනිස්සු අඳුරගෙන ඉන්නේ. කම්මැලියා වැඩ කරන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන මේක. හරිද? ඒක ඉතින් අපිට වෙනස් කරන්න බෑ. හරි? Taman ඒක හිතන්න ඕන. හරිද? මේ ලෝකෙම වෙනස් කරන්න පුළුවන් මිනිස්සෙක් තමයි කම්මැලි අය. right? ඒක ඔයා හිතන්න ඕනේ. හරිද? ඒකට ඔයා හිතන්න ඒ කියන්නේ දැන් බලන්න ඔයා AI tool දැන් මේ ඇවිල්ලා තියෙන AI tool මිනිස්සුන්ගේ වැඩ පහසු කරන්න නෙමෙයි දෙවිලා තියෙන්නේ. හරිද? ඒ සාර්ථක මිනිස්සු නෙමෙයි දැන් ඕකෙන් ප්‍රයෝජන ගන්න. ඒ මිනිස්සු කම්මැලි නැද්ද? හරිද? දැන් ඔයා හිතන්න AI tool එක පාවිච්චි කරන්නේ මේ වැඩ පහසු කරගන්නනේ. ඒතකොට සාර්ථකත්වයට ගිහින් ඉන්න මිනිස්සු AI tool පාවිච්චි කරන්නේ නැද්ද ඉක්මනට?
ඉතර ටයිප් කර දගලපු මිනිස්සු හරිද දැන් ඔය මොනවා හරි ඒ කියන්නේ ඔය හිතන්නකො මොකක් හරි අසයින්මන්ට් එක හදන මොකක් හරි ඒ වගේ දෙයක් කරනවා දැන් ක්ෂණිකව අපි දැන් හොඳට මේ හොඳ මේ ඉහළටම ගිය මිනිස්සු දැන් ඔය AI tool පාවිච්චි කරන්නේ නැද්ද? යාලා කැමති යාලා වැඩ පහසු කරගන්න. මම ඔයාලට කලින් වීඩියෝ එකේ ස්මාර්ට් තින්කින් හරිද? ඒ කියන්නේ ස්මාර්ට් විදිහට හිතන එක ගැන. අන්න ඒ ස්මාර්ට් විදිහට හිතන්න තමයි ඔයා කැමති. ඔයා ඔය ස්මාර්ට් විදිහට හිතලා ඒ විදිහට වැඩ කරන්න තමයි ඔයා කැමති. ඒ කියන්නේ ඔයා කැමති නෑ පැය ගණන් දවස් ගණන් එක වැඩක් එහෙම කරගෙන යන්න අකමැති. ඒ කියන්නේ එකම වැඩක් කියන්නේ මෙහෙම අර. ඔයාලා උදේට වැඩට ගිහලා ආයෙ හවසට එනවා. ඒක ඔයාට නිදහසකුත් නෑ. ඔයාට ඉතින් වෙලාවකුත් නෑ. ඊළඟ අන්තිමට ඇවිල්ලා නිදා ගන්නවා. ඊට පස්සේ ඇඟට මහන්සි. ඔන්න ඔය ටිකත් එක ඇඟට මහන්සි නැතුණොත් ඔයාට අර කම්මැලිකම කියන එක ඔලුවට ඇවිල්ලා ඉවරයි. මට හෙට වැඩට යන්න බෑ කියන එක ඔලුවට ඇවිල්ලා ඉවරයි. මම ඔයාට කියන්නම් ඔන්න ඔයා කරන්න ඕන වැඩපිළිවෙල. හරිද? ඔයා ඔය කම්මැලිකම වෙනට යාළුවා දැන් ඔයා හිතන්න දැන් ඔයා දැන් මාසෙට දැන් ඔයා හිතන වැඩට නොගියොත් එහෙම වැඩක් නොකරොත් එහෙම වැඩට ඔයාට ඔයාගේ ආස කරන දෙයක්වත් ඔයාට ගන්න බැරි වෙනවා. ඔයාට කියන අනිවාර්යෙන් මූලික කියන්නේ ඔයාලගේ මාසික වියදමක් ඔයාට තියෙන්න බෑ. ඔය දේ වියදම හොයාගන්න ඔයා දෙයක් පටන් ගන්න හැටි ඔයාට අපේ ප්‍රාර්ථනාවක් තියෙන්න බෑ. ඔය ටික ඔයා හොයාගන්න බෑ. ඔය ටික හොයාගන්න නම් යන්නේ අනිවාර්යෙන් වැඩක් කරන්න බෑ මොකක් හරි නේද? එකපාරට අපිට ඒක ගාලා පාත් වෙන්න බෑනේ. ලොතරැය දෙන්නේ නැහැ හැමෝටම. ආසින් කඩන් වැටෙන්නේ නැහැ නේ මොකද. එයා ප්‍රාර්ථනා කියන එකතු කරගන්න ඕනේ. හැබැයි ඔයා කම්මැලිව හැමදාම වැඩ ගන්න අකමැති. එයා දැන් ඔය වැඩට ගිහිල්ලා හැමදාම ඔයාගේ ඉහළ මිනිස්සුගේ හීන හැබෑ කරන් ඔයා මහන්සි වෙලා වැඩ කරනවා. ඒක ඇත්තටම ඔයා දන්නවා. හරිද? කම්මැලි කියන මිනිස්සු හොඳටම ඕව වෙන දන්නවා. ඔයාලා හොඳට මොලේ තියෙන මිනිස්සු. හරිද? හොඳට මොලේ තියෙන මිනිස්සු. එතකොට ඒ මිනිස්සුන්ට තේරෙනවා මේ අනිත් මිනිස්සුන්ගේ දියුණුව වෙනුවෙන් හීන වෙනුවෙන් අපි මේ වැඩ කරන්නේ ඇයි මොකටද වැඩ කරන්නේ? ඒක වැඩි හිත ඒ කියන්නේ හොඳට මොලේ තියෙන මිනිස්සු. හරිද? ඒ හින්දා තමයි ඔය විදිහට කම්මැලි වෙලා තියෙන්නේ. හරිද? අවංකව කතා වෙන්නේ හොඳට තේරෙනවා මේ සමාජෙ මොකද්ද වෙන්නේ කියලා තියෙන ඔයාගේ වැරද්ද වෙලා තියෙන ඔයා ඒක වට උත්තරයක් හොයලා ඔයාකට ක්‍රියාමාර්ගයක් ගන්න නැති. රයිට්? මුරාදෙද. හරිද? අන්න ඕක තමයි වෙලා තියෙන්නේ. හරි යාළුවා. එතකොට ඔයාලා කරන්න ඕනේ මම ඔන් කියන්නම් ක්‍රියාමාර්ග කොහොමද පියවර හිමීට හිතලා වගේ ඒ විදිහට ඔයා වෙනස් වෙන්න කියලා. හරිද? ඔයා මුලින්ම කරන්න ඔයා ඒ විදිහට ඔයාගේ වැරදි ටික දකින්න. ඔයා දැන් කරන වැරදි ටික ඔයා දකින්න. ඔයා හැම හිතන එකත් ඔයා වැරද්දක් කියලා තේරුම් ගන්න. ඔයාට කරන්න බෑ කියන එක ඔය වැරද්දක් කියලා. ඔයාට දැන් ඕන ඔය හැමදාම හිර වෙලා ඉන්න එකෙන් ඔය හැමදාම ජොබ් දොර යන්න තියෙන උදේ පාන්දර නැගිටින්න තියෙන එකෙන් ඔයාට ගැලවෙන්න ඕනේ. ඒ ගැලවෙන්නනේ දැන් ඔයා දගලන්නේ දැන් මේ වීඩියෝ එක බලන්නවත් මොකක් හරි එහෙම එකක් හරි තියෙන කෙනෙක්. හරි. එතකොට ඔයා කරන්න ඕනේ ඔයා මුලින්ම මාසේ පටන් ගද්දිම ඔයාගේ රැකියාවට යන්න ජොබ් එකට යන්න. ඔයා මුලින්ම යාළුවනේ ඔයා දාගන්න මෙහෙම. මං එයාලගේ හීන වෙලුවේ මගේ ශ්‍රමය එච්චර කැප කරන්න ඕනේ නැහැ. හරිද? ඔයා එතනින් උසස් තැනක් බලාපොරොත්තු වෙන්න කෙනෙක් නම් ඒක මං එහෙම ඔයාට කියන්නේ නැහැ කරන්න කියලා. මොකද ඔයා ඒ කරන ආයතනෙන් උසස් තැනකට යන්න ඕන නම් ඒක එහෙම කරලා බෑ. හරිද? ඔයා ඒතකොට කාගේ හරි යට තියෙන සේකයක ඉඳ වැඩ කරන්න බෑ හිතගෙන නම් ඔයාට මේ දේ කරන්න බෑ. ඔයා කවදා හරි ගේමක් ගහලා අඩියක් හරි ඉස්සරහට සාර්ථකත්වයට යනවා. හරිද? ඔයාගේ කියලා ඔයා හොඳ බ්‍රෑන්ඩ් එකක් හදලා ඔයා මොකක් හරි දෙයක් කරලා ගේමක් ගහන කෙනෙක් වෙනවා. හරිද? ඒ කියන්නේ එහෙම සාර්ථකම වෙන මනුස්සයාට නියමිත සැලරි එක පඩියක් නෑ මාසෙකට. හරිද? ඒ සාර්ථකත්වය ඒක රහසක්. හරිද? ඒ කියන්නේ එයාලට ගණන් නෙමෙයි මේක මෙච්චරයි කියලා එකක් නෑ එයාලට. ලිමිට් එකක් නෑ. එයාලට දැන් ඔයා මාසේ වැඩට ගියොත් එහෙම වාට එතන තියෙනව නේද මේ සැලරි එකක් ඕවර් ටයිම් හරි ඔක්කොම එකතු වෙලා ගාණක් තියෙනවනේ. ඒ ගණන් නෑ සාර්ථකත්වයට යන මනුස්සයාගේ එහෙම ගණන් නෑ. මේ මාසෙට මෙහෙම කරනවා කියන්නේ. එයාලට බින්දු හිතා ගන්න බැරි බින්දු ගොඩක් වුණත් එන්න පුළුවන් මාසේ ආදායම. නෝකයි වෙනස. හරි. එතකොට අර හිතන්න මෙහෙම. ඔයාලා එතනට දැන් ඔයාලා දැන් උදේට දැන් එහෙම හිතනවා වැඩට යද්දිම දැන් හරි දැන් ඔයාලා ඉතින් දැන් හිතනවා පුරුදු වෙන්න. හරි. මේ ඔයාගේ බ්‍රේන් එක ටියුන් කරන්න. හරිද? එතකොට ඔයා හිතන්න ඕනේ මං හැමදාම වැඩ කරන්නේ මං ටික කාලයක් වැඩ කරනවා මගේ හීන වෙනුවෙන්. අයගේ හීනේ හැබෑ වෙනවා. එතකොට හැබැයි මං එයාගේ හීන වෙනුවෙන් මං එච්චර කැප වෙන්නේ නැහැ. කැපෙලා එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔයා කැමති නිදහසට ඔයාට හිතන්න වෙලාවක් තියෙන්නත් එපේ. ඔයා දාගන්නවා මට මාසෙ මුලව මට මේ ආවල් දවසේ මට නිමාඩුවක් ඕනේ. එහෙම කියලා ඔයා දාගන්න. හරිද? එතන ඔයා ඉතින් මේකනේ
ඔයා අනිවාර්යෙන් ඔයා මං දන්න හොඳටම ඔයා එතන වැඩට ගියාට පස්සේ ඔයා වැඩ කරන වෙලාවේ හොඳට වැඩ කරන මිනිස්සෙක්. හරිද? ඔය කම්මැලි කියලා ඉන්න ඔයා වැඩට ගියපු වෙලාව ඔයා හොඳට වැඩ කරනවා. ඒකේ අය අඩුවක් නැතුව එහෙම වැඩ කරන කෙනෙක් වෙයි. හැබැයි ඔයාට ඕනේ ඉක්මනට ඉවර කළා ඔයාට නිදහස් වෙන්න ඕන කෙනෙක් වෙයි. එයාගේ වැඩ අතක් ගාන්න කැමති නැති කෙනෙක්. හරිද? එයා කම්මැලි කිව්වට ඔයා කැමති නැහැ වැඩ අතක් ගා දිග්ගස්සගෙන. ඒ හින්දා ඔයාට ඕනේ ඉක්මනට වැඩේ කරලා ඒ වැඩ ඉවරයක් කළා ඔයා නිදහස් වෙන්න. අනිවාර්යෙන් මං කියන දේ හරියන්න ඕනේ. හරිද? මං දන්න තරමින් හරියන්න ඕනේ මේ ඔයා තේරුම් ගන්න මං කියන එක. හරිද? ඔයා කැමති නැහැ මේ ගොඩාක් ඔයයි කාලේ ඒව වෙනුවෙන් වැය කර මේ ඔයා එතනට වෙලා මේ හිර වෙලා ඉන්න කැමති නැහැ. ඔයාට ඕනේ ඉක්මනට ඒක කළා ඔයා නිදහස් වෙන්න. රයිට්? මං හරි නේද? හරියන්න ඕනේ මං කියන්නේ. එතකොට හිතන්න ඔයා එහෙම. ඔයා මාසෙන් දිමාල් ටිකක් ගන්න. හැබැයි ඔයා හිතන්න මම මේ නිවට ගන්න. ඉතින් එහාට මං ගිහලා වැඩට යනවා මගේ ටාගට් එක වෙන්නේ. රයිට්? ඔයා ඒක තමයි මුලින්ම හිතන්න ඕනේ. හරිද? ඔයා ඒ විදිහට හිතුවොත් එයාට පුළුවන් ගමනක් යන්න අනිවාර්යයි. ඒ කම්මැලි කියලා හිතන එක පට්ට වැරද්දක් ඔයා. රයිට්? ඔයා කම්මැලි කියලා හිතන්න එපා. ඔයා හිතන්න ඔයා තේරුම් ගන්න කම්මැලිකමට සොලියුෂන් එකක් හොයන්න. හරිද? එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ඔය ජීවිතේම වෙනස් කරලා ගන්න. මොකද ඒක කරන්න පුළුවන්ද? කරන්න බැරි දෙයක් මම කියන්නේ නැහැ. කරන්න පුළුවන් දෙයක්. ඔයා හිතේ ඉඳන් තීරණය කරන්න ඔයාට දැන් ඔය අදාම එපා වෙච්ච ජොබ් එකේ හිර වෙලා ඉන්න ඔයා හිතන්න හිතේද මං හරි ජොබ් එකට යනවා මෙහෙම මං නිවාඩුවක් ගන්නවා මේක හැබැයි මගේ හීන වෙනුවෙන් මගේ සාර්ථකත්වය වෙනුවෙන් මම දෙයක් නිර්මාණය කරනවා. ඔයාගේම කියලා බ්‍රෑන්ඩ් එකක් ඔයාගේම කියලා දෙයක් හරිද? ඔයාගේම කියලා බිස්නස් එක සීනිබෝ හරි ගවන්නේ විකුණන්න ඔයාගේ බ්‍රෑන්ඩ් එකක් ගහන්න ලේබල් එකක් ගහන්න ඔන්ලයින් වල විකුණන්න ඔයාට පුළුවන් බැරි නේ. ඔයාට පුළුවන් සුපිරි ගේමක් ගහන්න. කවුද කියන්නේ ඔයාට බෑ කියලා? ඔයාට පුළුවන්. හරිද? ඔයාගේ හිත තමයි ඕනේ. ඔයා ඒක කරන්න. ඔයාට පුළුවන්. මිස්ටර් ඔපලයිට් කියනවා ඔයාට පුළුවන්. ඔයා කළා බලන්න. හරිද? එතකොට හරි මට දැන් අද කියන්නනේ ඔය කම්මැලි කියලා ඔයා හිතන් ඉන්න ඔයාගේ මයින්ඩ් එක වෙනස් කරන්න තමයි මට ඕනේ. හරිද? ඔයාගේ මයින්ඩ් සෙට් එක හැදලා දිනවා කම්මැලි කියන්නේ කට්ටිය කියන එක මම කම්මැලි ටැක් කරන්නේ නැහැ කියලා. එයා එහෙම කරන්නේ ඔයා සාර්ථකත්වයට යන මිනිස්සෙක්. සාර්ථකත්වයේ හීන දකින මිනිස්සෙක්. අලුත් දේවල් හොයාගන්න මිනිස්සෙක්. පහසු ක්‍රම හොයාගන්න මිනිස්සෙක්. හරිද? අන්න එහෙම මිනිස්සෙක් ඔයා. අන්න ඔයා එහෙම කෙනෙක්. ඔයා දුර්වලෙක් නෙවෙයි. ඔයා ගාව තියෙන ලොකු මහා ශක්තියක්. ඒ ශක්තිය ඔයා ප්‍රයෝජනෙට ගන්න ඔයා තේරුම් ගන්න. එතකොට ඔයාට දොස් කියන ඔයා කම්මැලියෙක් කියන හැමෝම ඔයා ගැන හිතන් ඉන්න දේ සහ මුලින්ම කුඩු පට්ටම් වෙලා විනාශ වෙලා යනවා. ඔයා දෙයක් කරන්න පටන් ගත්ත දවසේ. හැබැයි ඔයා කරන දේ වෙනුවෙන් දවසට පැයක් හරි දෙකක් හරි කැපවීමෙන් වැඩ කරන්න. මං කියන්නේ ඔයාට පැහැදිලි කරලා මං හිතනවා ඔයා කරන දේ වෙනුවෙන් ඒකට කම්මැලි කියලා හිතුවොත් එතන ඔයාගේ වරදක්. ඒ කරන දේ මාසයක් වෙන්න පුළුවන් අවුරුද්දක් වෙන්න පුළුවන් ඔයාගේ නිදහස භුක්ති විඳින ගම ඒ වෙනුවෙන් වැඩ කරන්න අන්තිමට ඔයාට පුළුවන් අන්තිමට ඔයාට පුළුවන් ඔයා හිර වෙලා හැමදාම උදේ නැගිටින ජීවිතයෙන් පොඩ්ඩක් මේ වෙලා ජොබ් එකක් තටාබායි කියලා පාඩි වෙ ඉන්න. හැබැයි ටාගට් එක කොළුවට දාගෙන ඒ වෙනින් දවසට පැයක් දෙකක් පැය හතරක් හරි මහන්සි වෙලා හරියට මේකට අවධානය දීලා වැඩ කරන්න. එයාට පුළුවන්. එහෙනම් ඕක තමයි මට කියන්න ඕනේ වාගේ මයින්ඩ් සෙට් එක ඔයා දුර්වලින් නෙමෙයි කියන එක මට කියන්න ඕනේ. මොකද කම්මැලියෙක් කියන්නේ මහ ලොකු ශක්තියක් තියෙන මිනිස්සෙක්. හරිද? මොකයි කියන්න ඕනේ. එහෙනම් ඒටේ දැන් කම්මැලි නැතුව උදේ නැගිටලා ඉවර වෙලා කම්මැලි වෙන්න. අපි කම්මැලි වෙන්න මං කියන්නේ උදේ නැගිටලා හිතන්න ඔයාගේ හීන වෙන ඔයා වැඩ කරනවා. ඒ වෙනුවෙන් අද මං වැඩට යනවා කියලා හිතාගෙන උදේ නැගිටලා අවුරුද්දක් දෙකක් හරි යන විදිහට හිමිට ජොබ් එක කරලා ඔයාගේ දෙයක් අවුරුද්දක් හරි ජොබ් එක කරලා ඔයාගේ දෙයකට බහින්න. එහෙනම් අනිවාර්යෙන් ඔයාගේ යාළුවට බලන්න ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ගියා. හැමෝටම ඉස්සරහ